කොහොමද ගර්ල්ස් ඔන්න අද ඉතින් යාළුවෝ ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ගේම් එකේ ඉක්මනටම හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න පුළුවන් සුප්‍රීම ට්‍රික් එකක් තමයි කියන්නේ ඔයගොල්ලන්ට එකපාර හෙඩ්ෂොට් වදින්න නැහැ. ඉතින් ඒකට පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකට ලේසිම ටිප් එකක් තමයි ඉතින් ඉක්මනටම හෙඩ්ෂොට් ගහලා ඉක්මනටම වන් ටැප් ගහන්න ඕගොල්ලන්ට සුපිරි සපෝට් එකක් දෙන්න. ඔයගොල්ලෝ සුපිරි කස්ටම් හඩයක් හදාගන්න ඉන්නේ වගේ සුපිරි වාසි කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා. ඔයගොල්ලන්ට ඉක්මනින්ම පුරුදු පුළුවන් සුපිරි ට්‍රික් එකක් තමයි අද ගෑනලා තියෙන. ඉතින් අනිවාර්යෙන් ඉතින් මේ වීඩියෝ ඉවරනකම් බලන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේ ට්‍රික් එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් හරි ඉතින් boys and girls ඔයගොල්ලෝ ඉතින් එක ඇඩ් එකක් ප්ලේ කරන්න තියෙනවා. ඉතින් ඕන අනිවාර්යෙන් account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕන අනිවාර්යෙන් ඉතින් Asun Gaming Store එකේ ඉතින් ඔයගොල්ලෝ ඉතින් contact කරා ගන්න පුළුවන්. ඉතින් එහෙම account එකක් ගන්න ඕන හරි විකුණ ගන්න ඕන හරි අනිවාර්යෙන් මට message එකක් දාන්න. ඉතින් ඕන ඉතින් 100%ක් විශ්වාසවන්තව ඉක්මනට වැඩේ කරලා දෙන්න. ඉතින් ඒ ගැන recommend කරා ගන්න ඕන අනිවාර්යෙන්ම group එක join වෙන්න නැත්නම් ඊට පස්සේ group එක join වෙලා ඒකේ ඉන්න members ලාගෙන් අහලා බලන්න ඉතින් මගේ වැඩ කොහොමද කියලා. ඉතින් හරි ඉතින් අපි වැඩේ කියන්න ඉතින් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න එක bell එක ගන්න එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දාපු ගමන් ඕගොල්ලෝ කවුටක් කියන්න ගන්න. හරි ඉතින් boys and girls ඉතින් ඔයගොල්ලෝ ඉතින් මෙන්න මේ ට්‍රික් එක කියන්නේ ඉතින් කවුරුත් මේක මම හිතන්නේ වැඩි ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නවා කියලා ඉතින් පොඩි පොඩි ටිප්ස් එකක් තමයි ඉතින් තියෙන. ඉතින් ඔයගොල්ලෝ ඉතින් කන්ට්‍රෝල් වලට ගියාම කන්ට්‍රෝල් වලින් කස්ටම් හඩ් වෙනස් කරන තැනට ගියාම ඉතින් ඕගොල්ලෝ කස්ටම් හඩ් එක ඉතින් ඕගොල්ලෝ ඉතින් එකේ කස්ටම් හඩ් දා ගන්න පුළුවන්. කියන්නේ එක එක කටියට ගැලපෙන එක එක කස්ටම් හඩ් දා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඉතින් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන එක එක කස්ටම් හඩ් ඉතින් ඕගොල්ලොන්ට ඉතින් මෙතනින් ඕගොල්ලොන්ට හරියන කියන්නේ මෙතන තියෙන ගොඩක් ඉතින් ප්‍රෝ ප්ලේයර්ස්ලා නැත්තම් ඉතින් account එක මොකද V batch ප්ලේයර්ස්ලා නැත්තම් ඕගොල්ලොන්ට ඉතින් හොයා ගන්න පුළුවන්. ඉතින් රස් ප්ලේයර්ස්ලා එක එක ස්නයිපර් ගහන කට්ටිය V batch prime level 8 max එන්නේ වගේ ගොඩක් කට්ටියගේ account තමයි ඉතින් මෙන්න මෙතන තියෙන්නේ. ඕගොල්ලෝ ඉතින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ තියෙන setting ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතින් control වල තියෙන setting sensitive ඒව නැහැ. හරිද? ඕගොල්ලන්ට sensitivity එක ඉතින් හදා ගන්න ඕනේ තමාගේ ෆෝන් එකට ගැලපෙන විදිහට ඒක වෙනම හදා ගන්න ඕනේ. ඒකෙත් පස්සේ මම වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්න. ඉතින් ඕගොල්ලොන්ට කියන්නේ ඕගොල්ලොන් දැන් ප්ලේ කරන්න කියන්නේ ගොඩක් හෙඩ්ෂොට් වදින්න නැති කස්ටම් හඩ් එකකින් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට ඉතින් කියන්නේ ගොඩක් හෙඩ්ෂොට් වදින ඕගොල්ලොන්ගේ ඉතින් ප්ලේයින් ස්ටයිල් එකට ගැලපෙන ඉතින් සුපිරි කස්ටම් හඩ් එකක් ඉතින් මෙන්න මෙතනින් තෝර ගන්න පුළුවන්. ඉතින් කියන්නේ ඉතින් ඕගොල්ලොන්ට කියන්නේ හයිට් ලෙවල් ඒවා කියන්නේ ඒවා චුට්ටක් වැඩක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ තනික PR වලින් සුපිරියටම ගන්න ප්ලේස්ලා ඉතින් ඒවා ඉතින් වෙනම එහෙම කියන්න ඕනේ නැහැ. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් ඕලින් මෙතන වැඩියෙන්ම ඔයගොල්ලෝ තේරුර ගන්නවා. ඉතින් මෙතන තියෙන පොඩි ඒ කියන්නේ ඔය ක්ලිප් තියෙන එල් ශ්‍රී ෆින්ගර් රසස් ස්නයිපර් ඒ වගේ ගොඩක් තියෙනවානේ. ඔයගොල්ලෝ ඉතින් කියන්නේ මෙතනින් තෝර ගන්නවා. ඔයගොල්ලන්ට BR ගහන්න කස්ටම් ගහන්න හෙඩ්ෂොට් ගහන්න වගේ ඉතින් ගොඩක් අවශ්‍ය කරනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට තෝර ගන්න ත්‍රී ෆින්ගර් කියන ඔප්ෂන් එක සුපිරි. එන්නේ ඒක කියන්නේ ත්‍රී ෆින්ගර් ගහන කට්ටියට සුපිරි කස්ටම් හඩක්. ගොඩක් කට්ටිය හෙඩ්ෂොට් ගහන ගොඩක් කට්ටිය මම හිතන්නේ ටූ ෆින්ගර් නැත්තම් ත්‍රී ෆින්ගර් තමයි ගහන්නේ. කියන්නේ ගොඩක් කට්ටිය ත්‍රී ෆින්ගර් තමයි ගහන්නේ. ඉතින් සුපිරියනේ. ඔයගොල්ලෝ නැත්තම් ත්‍රී ෆින්ගර් නැත්තම් ඔයගොල්ලන්ට තියෙනවා ඉතින් මොකද්ද ආයේ කියන්නේ රසර්ස්ලාට ගැලපෙන එක. මට නම් සෙට් උනේ මෙන්න මේක තමයි. කියන්නේ රසර්ස්ලාගේ ඉතින් ඒකෙන් තමයි මට ගැලපුණේ සුපිරි කස්ටම් හඩයක් තිබ්බා. මෙන්න මේක ඔයගොල්ලෝ ඉතින් බලා ගන්න. ඉතින් ඕගොල්ලෝ ඉතින් මෙන්න මේ කස්ටම් හඩ් එක දාගෙන චුට්ටක් ප්ලේ කරලා බලන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ කොහොමද දාගත්ත ගමන් ඕගොල්ලෝගේ අතට හුරු නැතුව ඇති. කියන්නේ ගොඩක් කට්ටිය මෙන්න මේ විදිහට දාගෙන ඇති. කියන්නේ මෙන්න මේ වල ඒ කියන්නේ ඔප්ෂන් එකක් තියෙනවා. කියන්නේ ෆයර් බටන් එක තියෙන්න ඕනේ සයිස් එක ගන්නට තියෙනවා. කියන්නේ තියෙන්න ඕනේ ඒවා සියරම ඒගොල්ලෝ ඉතින් අවුරුදු ගාණක් ප්ලේ කරලා ඒගොල්ලන්ට ඕන විදිහට සුපිරියටම හදාගන්න තියෙන. ඉතින් ඕගොල්ලෝ ඉතින් ඇත්තටම ගේම් එකට ආපු සුපිරි ඔප්ෂන් එකක්. හැබැයි ඉතින් එන්න මේ වල අයිතිකාරයන්ට ඉතින් පොඩි අසාධාරණයක් වෙනවා. ඉතින් ඒක වෙනම එකක්. මේක තාම දන්නේ නැහැ. කියන්නේ ගරිනාකෙන්ම වෙනම ඔප්ටිමයිස් කරලා ඒවත් දන්නේ නැහැ. කියන්නේ ඔප්ටිමයිස් කරලා ඒව වුණත් ඉතින් ගේම් එකට ඔව්වා ඒත් කියන්නේ හෙඩ්ෂොට් වදින විදිහට තමයි ඔප්ටිමයිස් කරලා එවන්නේ. ඉතින් නෑ කියන විදිහක් නෑ. කියන්නේ ඔයගොල්ලෝ මේ කස්ටම් හඩ් එක අරගෙන ඔයගොල්ලෝන්ට කියන්නේ ෆයර් බටන් එක ඔන්න ඔය සයිස් එකෙම තියාගෙන අනිත් ඒවා චුට්ටක් අතර හුරු විදිහට හදාගෙන ඉතින් ප්ලේ කරා කියන්නේ ඉතින් ඔයගොල්ලන්ට පොඩි ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් එන්න ඒ ටිප්ස් ටික තමයි ඉතින් boys and girls ඉතින් අද ගෙනාවේ. කියන්නේ පොඩි ටිප් එකක් ගෙනාවේ. ඒක ඉතින් ඔයගොල්ලෝ ඉතින් දැනගන්න ඕනේ මොලේට යන්න දෙයි. ඉතින් මං කිව්ව විදිහට ඔයගොල්ලොන්ට ඉන්න අනිවාර්යෙන් කියන්නේ මේ මං කිව්ව දේ තේරුණා නම් විතරක් අනිවාර්යෙන් channel එක subscribe කරලා ඉතින් bell icon එක all දාලා අනිවාර්යෙන්ම තියාගන්න. මොකද ඒ කියන්නේ මේ පොඩි පොඩි tips නැත්තම් ඉතින් ගොඩක් වටින දේවල් top 5 වීඩියෝ ඉතින් මම කියනවා ඔයගොල්ලොන්ට ඉතින් බලන්න සුපිරිම content ඉතින් ඉන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් එහෙම තමයි ඉතින් මේ වගේ වාසි
කන්ටෙන්ට් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් දැනට ගිහිල්ලා එන්න. ඉතින් මේ වගේ අලුත් මලුත් සුපිරිම කන්ටෙන්ට් එකකින් හරි টොප් 5 වීඩියෝ එකකින් ඉතින් අපි ආයේ අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. මොකද ඉතින් මං කලින් කිව්වා ඉතින් ඉස්සරහට දිගටම වීඩියෝ දානවා කියලා. එහෙනම් boys and girls ඉතින් අපි දැනට ගිහිල්ලා එන්නම්. ඉතින් තවත් සුපිරිම අපි ආයේ සෙට් වෙමු. bye bye.